මේ තියෙන රුපියල් 10ට කඩෙන් ගන්න පුළුවන් මකණයක්. ඉතින් අද මම මේ මකණින් වාහනයක් හදන්න යන්නේ. ඉතින් අපි වැඩි කතාන වීඩියෝ එකට යමු. අපි දැන් මේක වාහනයක හැඩයට එන්න කපා ගන්න ඕනේ. ඉතින් අද මම හදන්නේ සුප්‍ර එකක් කියලා ඔයාලා දන්නවද? යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේක පිටියකින් හරි බ්ලේඩ් එකකින් හරි ලස්සනට කපා ගන්න. ඉතින් මම මේ ඇඳලා තියෙනවා වගේ ඔයාලත් හරියටම ඇඳ ගන්න. ඊට පස්සේ මෙහෙම ඒ ඊට කැපෙන්නේ නැති වෙන්න ඒ ලයින් වලට ලස්සනට දෙපැත්තම කපා ගන්න. ඉතින් දැන් තමයි වැඩ ගන්න කොටස තියෙන්නේ. ලොකු වැඩේ තියෙන්නේ. වෙලි කොලෙන් කපාගමු මෙහෙම. දැන් අපි බ්ලේඩ් එකෙන් කපා ගන්න බැරි තැන් ටික වැලි කොලෙන් මැද ගන්න ඕන. ඔයාලට වැලි කොලේ ටිකක් ලොකුවට තිබ්බට කමන්නේ. අඩි උලේ ඔතා ගන්න ඕන. යාළුවනේ මෙන්න මේ වගේ මම අලව ගන්න එක ලස්සනට විදියට කරගන්න. හොඳට. ආසාවකින් හොඳට අලවගෙන බැරිනවා නම් මෙන්න මම කරගන්න. ඔයාලා දන්නවා කොහොමද සුප්‍ර එකේ පොඩ්ඩක් කර්ව් ලුක් එකක් තියෙනවා. මේ පොඩ්ඩක් හදා ගන්න ඔයාලා. මෙහෙම. මලවකට විතරයි. Lamune, berenang ada di dia. Dari depannya. Dan jengkol nih. දන්න සුප්‍ර එක තැඹිලි පාට තමයි හොඳ ලස්සන කියලා. ඒක තැඹිලි පාටෙන් දාමු. යාළුවනේ ඔයාලා Windows වල තැඹිලි පාට දාගන්න එපා. එතකොට නිල් පාටත් එක්ක මික්ස් වෙලා සුප්‍ර එක කැත වෙනවා. පැත්තින් තියලා
අපි මේකේ ග්ලාස් ටික මේ වගේ ජෙල් පෑනෙන් ඇද ගන්න. ජෙල් පෑනෙන් අදින ටික වැඩි වටේ යවා ගන්න එපා. ලියෝටින් එනම කැතයි මොකද මේ ජෙල් පෑන් වලින් ගියාන් පස්සේ ඉහිදෙනවා කියන හිතනවා. යාළුවනේ ඔයාලා ජෙල් පෑන් නැත්තම් නෝමල් පෑනෙන් ඇඳුත් කමන්නේ. ජෙල් පෑනෙන් ඇඳුම් තමයි හැබැයි ලස්සන. දැක්කනේ කොච්චර ලස්සනද කියලා. ජෙල් පෑනෙන් ඇඳාම දැන්ටවත් යාළුවනේ වාහනේ මාර ලස්සනයි. මේක මුලදී කරගත්තත් කමක් නැහැ. ඒ උඩ පරිස්සමෙන් පාට කරද්දී මොකද කැඩෙන්න පුළුවන් මේක. මේ කැඩුනත් යාට ස්ටෙප් එකකට දාතයි ගන්න ලස්සනට. ඔයාලා මේකට ලොකු ස්ටෙප් එකක් ගන්න. කියන්නේ ලොකු කොට දෙන එක. ඔයාලෝනේ ඔයාලා මෙන්න මෙතනින් කපා ගන්න පිටිපස්සේ. තියන හරියටම තොල්පොට මාර්ගම නෑ. සයිලන්සර් එකක් දැම්මා එහෙම. ඊට පස්සේ මෙතන ඔයාලට මේක මදි නම් පාට කරා අයිත් හොඳට පාට කරගන්න. ඉතින් සමහර මකන වල සමහර වල තින්ත වලයි මකන හැටි නිසා මේ තින්ත වේල පාට අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාම අයි පාට කරලා වේලෙන් තියන්න. මේක ඔයාලා ගොඩාක් අවුවේ වෙන තියන්න එපා. උඩ නිකන් හුලගේ මද පවනේ වේලෙන් තියන්න. මොකද අවුවේ වේලෙන ගියොත් මේක සවුත් වෙනවා. මේ පුංචි නිර්මාණ සුපිරි ලස්සනට තියෙනවා. වාහන වල ආස ඔයාලට මේවා තමයි අඩුවටම කරන් තියෙන ලස්සන වැඩ ටික. ඉතින් මම තමයි සුප් එක ආවේ. අපි දැන් මේකට වීල් සෙට් කරමු. ඉතින් මේක තමයි සුපිරිම වැඩේ. ඉතින් ඔයාලගේ ටයිල් පොලවක් හරි මොකක් හරි පොලවක් තියෙනවා නම් ඔයාලට මේකට ස්ටෙප් එකකට ෆිල්ම් සෙට් කරන්න මෙන්න මෙහෙම එකක්. ඉතින් මෙහෙම ඒවා ඔයාලා මට ටයිල්ස් එක අනුව ආඩිස් එක ගන්න ගන්න පුළුවන්. හරහට ගේ හොත් එකයි. මේකේ හොත් එකයි. කියන්නේ හරහට ගන්න වඩා හොඳයි. ඒක ගොඩක් يعني ස්ටෙප් එකකට හතරක් විතර ගන්න හැකි. මේ දෙකේ හොත් එළියට පයින්න බලනවා. ඒක පොතවහනේ කඩේනවා. ඔයාලට ඒකට පොඩ්ඩක් මෙල්ල කරන්න බෑ මේක. ස්ටෙප් එකකට මෙන්න මෙහෙම අතෙන් ගහ ගන්න. මේ මැෂින් එකෙන් ගන්න ගියොත් මේ කැඩෙන්න බලනවා. යාළුවනේ හොඳට මම හදාගත්තේ. ඉතින් මම අර කිව්ව කීබෝඩ් එකේ ගහන කැලේ තියෙන මේ. ඉතින් මේකේ අර පොඩි මෙන්න මේ බලන්න. මේ තියෙන කැලේ එක කන්දෙන් අර පොඩි රබර් කැලලක්. රබර් මන්දමේ ටක් ගාලා ඉරන්න බලනවා. මේකේ මේ පොඩි රවුන්ඩ් කැලේ තියෙන්නේ. ඒක ඔයාලට කපා ගන්න තරම් වඩාත් හොඳයි. Five minutes later.